ආහාර සම්බන්ධ කටයුතු කරන පුද්ගලයන් තම සගේ කළමනාකරණයට උනන්දු වූ සගයාවත් හා පිරිසිදු තත්ත්වයක් සිටිය යුතුය. ආහාර පිළියෙල කරන සේවකයන් තම සගයට විශේෂ අවධානය යොමු කළ යුතුය. ආහාර විෂබීජ ආසාදනය වුවහොත් ආහාර දූෂණය විය හැකි බැවින් දිනපත සගය පරීක්ෂාවට අමතරව නීතිපති මල පරීක්ෂාව ස්ටූල් බී සහ සගය පරීක්ෂණ හෙල්ත් චෙක්අප් ලබා ගත යුතුය. දිනපත සේවයට පැමිණෙන විට පුද්ගල සගය පරීක්ෂණ පත්‍රිකාව පුරවන්නේ. ශරීර උෂ්ණත්වයෙන් පරීක්ෂණ අයිතම්වල ගැටලුවක් තිබෝ නම් ලකුණු දුන්න එම සදාගත කාර්යමාර්ගයේදී සටහන් කරන්න. නිවාඩු දිනවල රැකාවක් ඇදෙන්න වැරදි වූ විට දිවිත රැකාවක් ඇද සකස් කරන්න. සකස් කිරීම සඳහා correction flow එඩ භාවිත නොකළ යුතුය. DVDO විමුණේ උණවන ලක්ෂණ තිබූ නම් සේවයට නොපැමිණිය යුතුය. වහම විදි ආයතනයකට යොමු වූ අවශ්‍ය නම් විවේක ගන්න. එකම නිවසේ සිටින පවුලේ සමාජිකයන්ටද DVDO විමුණේ උණ උදර වේදනාව වන සගේ ගැටලු තිබූ නම් ඒ අනිවාර්යයෙන්ම වගකිව යුතු පුද්ගලයාට දැනුම් දුන්න. පවුලේ කෙනෙකුට නේරෝවෛරස් ආසාදනයක් තිබූ නම් තමන්ටද ආසාදනය වී ඇති හැකියාව අලෙක්ෂණ ආසාදිතයෙක් විය හැකි ඇති බැවින් වහම නේරෝවෛරස් පරීක්ෂණය කළ යුතුය. නේරෝවෛරස් වියපත් කාලයේදී හොඳින් උණු කර පසු ආහාර පමණක් ආහාරයට ගැනීමෙන් ආසාදන වැළැක්වීමට උත්සාහ කරන්න. අත සිදීම නිවැරදිව සිදු කර ඔබම ආයතනයට හෝ ආහාරයට දූෂණයක් ඇති නොවන ලෙස කාර්ය කරන්න. අත්තුවාල හෝ අත්වියලුම් කඩීම් hand dermatitis ඇතිවට ආහාර සමග සජීවී සම්බන්ධ වන කටයුතු නොකළ යුතුය. අනිවාර්යයෙන්ම කටයුතු කළ යුතු අවස්ථාවක් තුවාලය හොඳින් බන්ජ් ප්ලාස්ටර් කර ඒ මත දිවත අද්දම නයිට්‍රේල් ගලව එම්බස් ගලව පෙළඳිය යුතුය. මොළ පරීක්ෂාව මසකට එක් වරක් මේ ඔක්තෝබර අතර මසකට දෙක වරක් සහ වාර්ෂික සගේ පරීක්ෂණය ලබා ගත යුතුය. පරීක්ෂණ පිළිතුරේ ධනාත්මක පොසිටිව් නම් සේවකයා සහ ආයතන වගකිව යුතු පුද්ගලයාට දැනුම් දිය යුතුය. පරීක්ෂණ වාර්තාව රෝගන විදිය ආයතනයකට ය යුතුය. නිවස විවේකයේ self isolation ගත යුතුය. නැවත පරීක්ෂණයෙන් නත්මක නැගටිව් නම් නැවත සේවයට පැමිණිය හැකිය. සෑම සේවකයෙක්ම ආහාර සුරක්ෂිත වොත්තිකෙක් ලෙස සොයන්කත්වයෙන් කටයුතු කිරීම ඉතා වැදගත් වේ. ආහාර සැකසීම නිරත වන එක් පුද්ගලයාගේ කාර්යකලාපය ඉතා වැදගත්ය. එක් පුද්ගලයෙකුගේ නොසලකිල්ල හා සැහැල්ල ආකල්පයේ හේතුවෙන් සේවා ස්ථානයේ ආසාදන වියපත් වීමට හා ආහාර අනතුරු සිදුවීමට ඉඩ ඇති. එබැවින් ඉතා අවධානයෙන් කටයුතු කරන්න.